ඔව් අද අපි විශේෂ සාකච්ඡාවක් තිබ්බා. ඒ සාකච්ඡාව සඳහා නගරාධිපතිතුමියගේ උපදෙස් මත අපේ කොමසාරිස්තුමා ඒ වගේම නියෝජ්‍ය නාගරික කොමසාරිස්තුමා මම ඇතුළු අපි කණ්ඩායමත් ඊට පස්සේදී අපි අද නිවාඩු දවසක් හින්දත් ඒ නිවාඩු දවසත් නොසලකා අපි තීරණයක් ගත්තා කොළඹ නගරේ වාහන නවතා තැබීමේ ගාස්තු පිළිබඳව. ඒ ගාස්තු දැන් අය කරගන්නවා සියලුම ජනතාවගෙන් වාහන නවතා තැබීම වෙනුවෙන්. ඉතින් මේ ලෝක යුදමය තත්ත්වය හේතු කොටගෙන ජනතාව විශාල පීඩාවකට පත් වෙච්ච අවස්ථා අපට වාර්තා වෙනවා. ඒ අනුව මුදල් කමිටුවද අපි මේකට එකතු කරගත්තා. ඒ මුදල් කමිටුවේ ඒ ඉන්න සමාජික කණ්ඩායමත් අපි මේ ගන්න තීන්දුවට එකඟතාවය පළ කරමින් ඒකමතිකව සම්මත කරපු යෝජනාවක් අපි මේ රට හමුවේ කියන්නේ. ඒ කියන්නේ මේ ජනතාව මේ අර්බුදය හේතු කොටගෙන වාහන නවතා තබන තැන් ඇත්තම අද ඒ තැන් වලින් ආදායමක් මේ ඉන්න නගර සභාවට එකතු කරගන්න උත්සාහ කරන්නේ නැහැ. අපි නැවත දැනුම් දෙන තුරු වාහන නවතා තැබීම වෙනුවෙන් අය කරන ගාස්තු අය නොකර සිටීමට කොළඹ මහනගර සභාව තීන්දුව ගනු ලැබුවා. ඉතින් ඒක මේ රටේ සමස්ත ජනතාවට දැනුම් දෙන්න අපි මේ මොහොත පාවිච්චි කරන්නේ. ඇත්තටම කොළඹ මහනගර සභාව අපි මීට ඉහතදී අපේ පාකින් බේවල නවත්තන හැම එකකටම ඒ අය කිරීමේ ගාස්තු උදේ 6 සිට රාත්‍රී 12 වෙනකන් අය කරා. දැන් ඒ සියල්ල නිදහස් කරලා තියෙනවා. නැවත දැනුම් දෙනතුරු මේ පණිවිඩය සමස්ත රටේ ජනතාවටම කියන්න කැමැතියි. මේ මොහොතේ සිට අපි ක්‍රියාත්මක කරන්න තමයි තීන්දුව අරගෙන තියෙන්නේ. නැවත දැනුම් දෙනතුරු කියන්නේ අපි පුළුවන් මේ ලෝක යුදමය තත්ත්වය සැලකිල්ලට අරගෙන ඒ රාජ්‍ය අපිට ආණ්ඩුව මේකෙදී ඒ තත්ත්වයන් තේරුම් අරගෙන කළමනාකරණය කරලා යථා තත්ත්වයට පත් වෙච්ච මොහොතකදී ඒ තත්ත්වයන් වෙනස් වීමේ ඉඩකඩ තියෙනවා. ඔව් අපේ නගරාධිපතිතුමිය මුළු ලංකාවම දන්නවා. අපේ ෆ්‍රායි කැලි බල්තසා සහෝදරිය නාගරික කොමසාරිස්තුමා පාලිත නානයක්කාර මහතා ඒ වගේම නියෝජ්‍ය නාගරික කොමසාරිස් ඉංජිනේරු රෝහණ මහතා මේ මොහොතේදී අපි හැමෝම එකට එකතු වෙලා තමයි මේ තීන්දුව ගත්තේ. ඩිරෙක්ටර් ට්‍රැෆික් ඇතුළුව. මම හේමන්ත වීරකෝන් නියෝජ්‍ය නාගරික නගරාධිපති.